ලංකාවේ තියෙන විශාලම අටාරම් කොටක නැති විශාලම ගල්ලේ නැති තමයි ඉන්නේ. කොච්චර වැස්සක් තිබෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. 3500කට වගේ ඉන්න පුළුවන් ගල්ලේ තෙවෙන්නේ නැතුව. මේ ලෙන විශේෂත්වය තමයි ශ්‍රී ලංකාවෙන් හම්බෙච්ච පැරණිම මානවස්ත්‍ය හම්බෙන්නේ මේ පහයියන් ලෙනේ. එතකොට මෙම ස්ථානයේ මේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීමක් තමයි ඉන්නේ 1986 කැණීමක්. මේ කැණීමෙන් හම්බෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ එක ඉස්කබලක් විතරයි. ඒ කියන්නේ හෝමෝසාපියන් නම් වෙන මානව වර්ගයයි. අර පල්ලෙහා උපලනේ කැණීම කළ තියෙන 2012 කාලේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක සෙරාන් දෙරණිකල මහත්තයා රාජ්‍යෝම්බියස ඔෆිස නිමල් පෙරත. ඒකෙන් හම්බෙනවා අවුරුදු 13ක් 18ක් අතර කාන්තා ගෑල්ල මිටිතකිල්ල ඉස්කබල් පහක් මෙවලන් වර්ග ගල්ලාවුදු තුනීතල. උනේ වේ කාල නිර්ණයක් සහ ඇමරිකාවේ තමයි කාබන් 14 පරීක්ෂණය කරේ. එතකොට ඒ කාල නිර්ණ වාර්තා වෙනවා කාන්තා ගෑල්ල මිටිතකිල්ල වසර 38000ක් ඉස්කබල් පහ වසර 48000 දුණු ඉතලත් එහෙමයි. ඒ කියන්නේ මෙම ස්ථානයේ ප්‍රාග්යිතිහාසික මානවය ජීවත් වෙනකොට මුල් ආරම්භයේ ආහාර වලට අරන් තියෙන්නේ වඳුරෝ විලව් දඬුරේන් වගේ සත්තු. තවත් කාලයක් යනකොට වල්ලූරෝ මීමින්නන් ගෝන්නු වගේ සත්තු දඩයක් කරන් දෙනවා. වසර 48000කට කලින් ගින්දර පාවිච්චි කරපු මේ කැණීමෙන් හම්බෙනවා අඟුරු වර්ග හම්බෙනවා. එතකොට වසර 20000ක් විතර වර්ධන වන කළුතර ප්‍රදේශයේ මුහුදට ගමන් කරන කිලෝමීටර් 100කට වැඩි මුහුදු බෙලි සිත්තිකටු. එතකොට ආභරණ වශයෙන් බලන දෙයක් සිදුරු කිරීමේ තාක්ෂණය හොයන් තියෙනවා. මේ කැණීමෙන් තමයි ඔක්කොම හම්බෙන්නේ. එතකොට ඕගොල්ලෝ යන්න ඕනේ ලෙනේ විශාලත්වය. කියන්නේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලම ගල්ලෙන වඩ මිස්ලා යන අර කෙරවලේ පාමුල කෙරවලට ගිහිල්ලා උඩින් බැලුවාම ලෙනේ විශාලත්වයේ පේන්නේ. ඒතර මේ ගල්ලෙන හැදලා තියෙන්නේ කොහොමද දන්නවද? වසර ලක්ෂ ගාණක් ලෙනේ ස්වභාවික පතුරු කඩාවැල්ල කවුරුත්ම ගල්ලාවුදුලින් කොටලා එහෙම හදලා මේ ස්වභාවික පිහිටීමක්. ශ්‍රී ලංකාවේ තියෙන වැඩිම භූමිය ස්වභාවික තෙමෙන්නේ නැතුව මේ පහයියන් ලෙනේ තමයි තියෙන්නේ. මේ පහයියන් ලෙන කියන්නේ මොකක්ද දන්නවද? මෙම ලෙනට වැඩම කරලා තියෙන පස්වෙනි සියවසේ කිස්තුපූර පස්වෙනි සියවසේ චීන ජාතික පහයියන් භික්ෂුව චීන ඉන්දියා හරහා ශ්‍රී ලංකාවට සේද මාවතේ ගමන් කරමින් සිරිපා වන්දනන අතරතුර පහයියන් භික්ෂුව නවතෙන් අරන් තිනවා. ඒ හින්දා තමයි මේ පහයියන් ලෙන පහයියන් පන්සල කියන්නේ. ඇතුළේ තියෙන මහත්ය පුරාණ විහාරයක් ඒක හදපු කෙනෙක් නෑ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයිති දේපොළ. ඒකේ තියෙන ස්වභාවික වර්ණ කවුද හදපු කෙනෙක් නෑ કોઈ කාල නිර්ණයක් නෑ. ගස්වල පොතු මැලියන් වර්ග ඉටි වර්ග මේ ඉස්සරහින් තියෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලංකාවේ තියෙන විශාලම පිරුවම් පාල වැඩ ඉන්න පිරුවම් මන්ත්‍රික පිළිම වහන්සේ. එතකොට ඒ ප්‍රතිමා හදලා තියෙන අවුරුදු 100 කලින් පොරෝගම කියලා හාමුදුරමා. එතකොට ඕගොල්ලෝ විශේෂයෙන් බලන්න මිස්ලාර ගිහිල්ලා අර පුරාණ විහාරය බලන්න ඊට පස්සේ ප්‍රතිමාත් බලන්න ලෙනේ විශාලත්වය ලෙන කෙරවලට ගිහින් බලන්න මේ වගේ තුන් ගුණයක් උඩට ගියාට පස්සේ පේනවා මේ පැත්තෙන් මහ මුහුදු මට්ටම අනිත් පැත්තෙන් සමනල කන්ද පේනවා. එතකොට මේ ලෙනට නම් තුනක් කියනවා ඉස්කෝලේ යන ළමයිට ඕගොල්ලන්ට කවදා හරි වැදගත් ළමයිගේ ළමයිට. ඒතර මේ ලෙනට කියන නම් තුන තමයි එකක් තමයි අපේ මේ ලෙන පිහිටලා තියෙන අපේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිග්ගහ කියන ගාමසේක වසමට මේ උඩින් අක්කර 664ක් එහාට ගියත් අපේ පන්සල් භූමිය පසු කරාම රක්ෂිත භූමිය පසු බස්නාහිර පළාත මායිංගල සබරගම් පළාතේ අයගම් ප්‍රදේශෙද ඒ හින්දා තියෙන පළාත් දෙයක් වෙන මායිංගල තියෙනවා වසර ලක්ෂ ගාණක් මේ ලෙනේ ස්වභාවික පතුරු වෙල්ල හින්දා තියෙනවා පෑහෙන ගල තියෙනවා පහයියන් බිත්තුව වැඩම කර හින්දා තියෙනවා පහයියන් දෙන කියලා. ඒ කියන්නේ දකුණු ආසියාවේ තියෙන විශාලම ගල් ලෙන. කොච්චර වැස්සත් වතුර බෙල්ලි කාන්දුරු කුත් වෙන්නේ නැහැ. ලෙන හැදලා තියෙනවා කලින් කිව්වා වගේ වසර ලක්ෂ ගාණක් ලෙනේ ස්වභාවික මේ පොළවේ කොහේ ගත්තත් මහත්තුන තියෙන්නේ මේකෙන් කඩාවෙච්ච පතුරු.